Hello, welcome to First Kitchen YouTube channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ රසම රස red velvet cake එකක් කොහොමද ගෙදරදී හදාගන්නේ කියලා රෙසිපි එක අරන් ඇවිල්ලා තියෙනවා. වෙනද වගේම රෙසිපි එක description එකට දාලා තියෙනවා. ඉතින් මේ පෙන්නන cake එක වගේ cake දෙකක් මම හදාගත්තා. ඉතින් ඕගොල්ලන්ට මේ රෙසිපි එකෙන් භාගයක් වගේ ගත්තොත් මේ පෙන්නන තරමේ කේක් එකක් හදාගන්න පුළුවන්. ගෙදර කන්න නම් සාමාන්‍යයෙන් කිලෝ එකක වගේ ලොකු කේක් එකක් එනවා මම දීලා තියෙන රෙසිපි එකෙන්. ඉතින් ඒක මතකැතුව භාගයක් වගේ ගන්න. ඔයගොල්ලන්ට පොඩි ප්‍රමාණයක් හදාගන්න ඕනේ නම්. ඉතින් මෙතනදී මම කවුරුත් කියන්නේ නැති ටිප්ස් ගොඩාක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. අවසන් වෙනකම් බලන්න. හැදුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපිත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මෙතනදී මම මුලින්ම බටර් අරගෙන තියෙනවා. ඒ වගේම සීනි මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ පිටි මේ විදිහට අරගෙන ඒකට මම චොක්ලට් පවුඩර් එකතු කරගන්නවා. ඒත් එක්කම බේකින් පවුඩර් එකතු කරගන්නවා. ඒ හැම එකක්ම එකතු කරලා පිටි ටික හොඳින් කලවම් කරලා පිටි ටික පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට බටර් මිල්ක් එක හදාගන්න ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් කඩෙන් අරගත්ත කෙනෙක් තියෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් පැකට් එකක් අරගෙන මේ වැඩේ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිරිපිටි මේ වගේ මේස හැඳි 3-4ක් විතර දාලා කිරිපි ඉදුරුවක් හදාගන්න. ඊට පස්සේ ඒකට අපි විනාගිරි දානවා. විනාගිරි දාද්දී ඔයගොල්ලෝ ආටිෆිෂල් විනාගිරි එක ගන්න. සුදු අර අවරණ එකක් තියෙන්නේ. අර නිකන් තද පාට බෝතලේ තියෙන එක නෙමෙයි මම ඔයගොල්ලන්ට බොටල් එක පෙන්නන්නම්. නැත්නම් ඇපල් සයිඩර් විනාගිරි එකතු කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහේ ආටිෆිෂල් විනාගිරි එක තමයි පාවිච්චි කරේ. ඒකෙන් මේ විදිහට හැන්දක් දාලා කලවම් කරලා ඒකත් පැත්තකින් තියාගන්නවා. දැන් අපි ඕන කරන හැම අමුද්‍රව්‍යයක්ම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ට්‍රේ දෙකකට බේකින් පේපර්ස් දෙකක් දාලා මම මෙතනදී හදාගත්තා. ඔයාලා තනි ට්‍රේ එකක් ගන්නවා නම් ලොකු ට්‍රේ එකක් අරගෙන ඒකට බේකින් පේපර්ස් දාලා ඒක හදලා පැත්තකින් තියාගන්න. දැන් තියෙන්නේ අපිට සීනි සහ බටර් මේ විදිහට බීට් කරගන්න. ස්පීඩ් එක එකට දාලා හොඳට බීට් කරගන්න. ඊට පස්සේ බිත්තර එක ගානේ දාලා මේ විදිහට බිත්තර ටිකත් හොඳට දාලා බීට් කරගන්න සීනි කැරි ටික දිය වෙනකම්ම. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ විදිහට ඔයිල් ටික එකතු කරගන්නවා. මෙතනදී මම සන්ෆ්ලවර් ඔයිල් තමයි එකතු කරගත්තේ. ඔයගොල්ලන්ට කෝන් ඔයිල් නැත්නම් ඒත් එක්කම මොන හරි සුදු පොල් තෙල් එකක් එකතු කරගන්න කෑමට ගන්න පුළුවන්. ভেජිටබල් ඔයිල් නම් දාන්න එපා. මේ අර මං කිව්ව වර්ග දෙකෙන් එකක් දාගන්න. එතකොට ගොඩක් රසයි. මේ විදිහට බීට් කරගත්තට පස්සේ අපේ බටර් මිල්ක් එකත් මෙතනදී එකතු කරලා ආයෙත් හොඳට බීට් කරගන්නවා. මෙතනදී බය වෙන්න එපා. ගොඩක් දියර ස්වභාවයේ මිශ්‍රණයක් තමයි එන්නේ. මේ මිශ්‍රණය හොඳට බීට් කරගන්න. ඊට පස්සේ පිටි ටික ටික එකතු කරලා පිටි ටික දාලා කලවම් කරගන්න තියෙන්නේ. මම වැනිලත් එකතු කරගත්තා. ඒ වගේම පිලර් බොක්ස් රෙඩ් කියන එක තමයි මම ගත්තේ කලරින් එක. ඒකෙන් තේ හැන්දක් දෙකක් වගේ එකතු කරගන්න. පාට මදි නම් 3ක් හරි කමක් නැහැ එකතු කරගන්න. ඒකෙන් තමයි අපි පාට ගන්න. දැන් පිටි ටික හොඳට කැට නැති වෙනකන් දිය කරගන්න. මෙතනදී ඕගොල්ලන් නිකන් පිටි කැට වගේ හිටිනවා නම් බීට් එකේ ස්පීඩ් එක එකට වගේ දාලා හොඳට බීට් කරගන්න. මෙතනදී සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් වෙන්න දාලා තියෙන විනාඩි 10ක් විතර oven එක. ඒත් එක්කම කියන්න ඕනේ සාමාන්‍යයෙන් විනාඩි 40ක් 45ක් විතර කේක් එක බේක් කරගන්න ඕනේ. රෙඩ් වෙල්වට් කේක් ගොඩක් උසට බේක් කරගන්න එපා. එතකොට නිකන් අමු වෙන්න වගේත් බලනවා. දැන් හිතන්නකෝ අපි ටිකක් උස කේක් එකක් හදා ගන්නවා කියලා මේ වගේ 500 තැටි දෙකකට දාලා බේක් කරගත්තොත් මැදින් අයිසිං කරලා කරගන්න ලේසි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් අර සමහරක් වෙලාවට බර්ත්ඩේ කේක් එහෙම හදනකොට අයිසින් ලේයර් 3ක් විතර දානවනේ. එතකොට තැටි 3කට වගේ දාලා බේක් කරගත්තොත් ඉක්මනට බේක් කරගන්නත් පුළුවන්. අර මම මේක දැන් ගෙවල් දෙකකට හදාගන්න නිසා මේ විදිහට වෙන වෙනම ට්‍රේ දෙකකට දාගත්තේ.
සාමාන්‍ය සම්මත උෂ්ණත්වය නම් සෙල්සියස් අංශක 180ට දාලා බේක් කරගන්න එක. දැන් oven එකෙන් oven එකට වෙනස් වෙනවානේ. මට ඉතින් 150ත් 160ත් අතර උෂ්ණත්වයකට දාලා මගේ oven එකේ බේක් කරගන්න පුළුවන්. මේ තියෙන බේක් වුණාට පස්සේ කේක් එක තියෙන විදිහ ටූත් පික් එකක් ගහලා මම බැලුවා. එතකොට මැද අමු නැහැ. ඊට පස්සේ මම මේ විදිහට බාගත්තා කේක් එක. ඉතින් දැන් හොඳටම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් තෙත නැහැ. ඊට පස්සේ මේ කේක් දෙකම එක කේක් එකක් නම් අර මං යාළුවට දෙන කේක් එක නම් මැදින් අයිසින් කරලා එයාට දුන්නා. දැන් මේ හදාගත්ත කේක් දෙකම අයිසින් කරගන්න ඕනේ. අපිට මේ අයිසින් එක හදාගන්න ක්‍රීම් චීස් ඕන වෙනවා. හැබැයි ක්‍රීම් චීස් මට මේ පැත්තේ හොයාගන්න තිබුණ නෑ. ඒක නිසා මේ කොත්මලේ චීස් ස්ප්‍රෙඩ් එක ගත්තා. ඒකයි ඒත් එකම කොත්මලේ බටර් එකත් ගත්තා. ස්ප්‍රෙඩ් එකේ මේ විදිහට හැඳි දෙක තුනක් දාලා බටරුත් මම එකතු කරගන්නවා. අයිසින් එකේ රෙසිපි එක මම ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම කේක් දෙකටම හදාගත්ත අයිසින් රෙසිපි එක. ඔයගොල්ලෝ එක කේක් එකක් විතරක් මේ රෙසිපි එකෙන් භාගයක් ගන්නවා නම් අයිසින් එකේ රෙසිපි අනුවත් භාගයක් අරගෙන හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට චීස් ටිකක් දාලා ක්‍රීම් චීස් තිබුණොත් ගන්න. හැබැයි ටිකක් ගණන් මට හොයාගන්න විදිහක් තිබුණේ නැහැ. ඒක නිසා මේ ස්ප්‍රෙඩ් එක මම මේ විදිහට ගත්තා. ඒත් එකම කොත්මලේ හරි හයිලන්ඩ් බටර් එක එහෙම ගත්තොත් ඇන්කර් ඒවල ඉතින් රසත් වැඩි. හැබැයි ඉතින් ගානත් වැඩි. හැබැයි ඔයාට හදාගෙන කන්න දැන් මෙතනදී මේ මොකුත්ම නැතුව ඔයාට ගාන මේකෙත් ගාන වැඩි නම් ඕගොල්ලන්ට පුළුවන් චීස් කෑලි දෙකක් වගේ එකතු කරගන්න. ඒ චීස් කෑලි දෙකත් එක්ක නෝමල් ඇස්ට්‍රා ටිකක් හරි දාලා ඒ චීස් රස ගන්න පුළුවන්. ඒකත් එක්ක මොනවාද අයිසින් සුගර් දාලා මික්ස් කරලා ගන්න. ඉතින් අර මේක ටිකක් රස වැඩිපුර ගන්න ඕන නිසා මම මේ විදිහට එකතු කරගන්නවා. එතකොට හොඳ රසයක් එනවා. එතකොට අයිසින් එක තව රස කරගන්න අපිට ෆ්‍රෙෂ් මිල්ක් හරි විපින් ක්‍රීම් හරි හැඳි දෙක තුනක් දාගන්නත් පුළුවන්. ඉතින් ඔයා ව්‍යාපාරයක් විදිහට කරනවා නම් quality ingredients ගන්න. මොකද red velvet එකේ රස හොඳට ගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් ඒවට යන cost එක ඔයගොල්ලෝ බලලා ඔයාලට යොදා ගන්න අමුද්‍රව්‍යත් එක්ක ඉතින් වෙනස් වෙනවානේ. ඒක නිසා මට හරියටම price එකක් එහෙමනම් ඕගොල්ලන්ට කියන්න බෑ මේ මුදල තමයි යන්නේ කියලා. තමන් ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණය දැන් හිතන්නකෝ සීනි පැකට් එකක මිල මෙච්චරයි නම් ඔයා ගත්තේ සීනි ග්‍රෑම් 20යි නම් ඒ 20ට කොච්චරක්ද කියලා වෙනම ලියලා ඒවට ඉතින් මිල ගණන් හදා ගන්න වෙනවා. ඒ විදිහට ඉතින් ඕගොල්ලෝ කොස්ට් එකක් තීරණය කරලා ව්‍යාපාරයක් විදිහට උනත් කරන්න පුළුවන්. ඉතින් ගෙදරදී මේ විදිහට හදාගෙන කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට තමයි මේ රෙසිපි එක ගෙනාවේ. කවුරු හරි මෙච්චර දවසක් රෙඩ් වෙල්වෙට් කේක් හදන්න අමාරුයි කියලා හිතන් ඉන්නවා නම් කේක් හදන ඔයාට උනත් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. අනිවාර්යෙන්ම හදලා බලන්න. ගොඩාක් ලේසි. ඒත් එක්කම කියනවා ඔයගොල්ලන් මගේ channel එක subscribe කරලා නැත්නම් ගොඩාක් මේ වගේ වීඩියෝස් වලට බලන්න පුළුවන්. මම ඉස්සරහට අරන් එනවා. subscribe කරලා තියාගන්න. දැන් අපි වෙනම අයිසින් සුගර් ටික හලලා වෙනම තියාගෙන තියෙන්නේ. ටික එකතු කරලා මේ අයිසින් එක හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් අපේ අයිසින් එක හදලා ඉවරයි. කේක් දෙකටම අයිසින් එක තමයි මෙතන තියෙන්නේ. මේ පෙන්නන කේක් එක නම් මැදින් අයිසින් කරලා ඒ අයට දුන්නා. කොහොම හරි වීඩියෝ එක ඔන් වෙලා නැහැ ඒකේ නම්. අනිත් එකේ නම් වීඩියෝ එක ගත්තා. ඉතින් මේ කේක් එකේ මම පැත්තෙන් පොඩි ප්‍රමාණයක් කපලා අරගෙන පොඩි කේක් තීරුවක් වගේ අයින් කරගන්න උඩින් සරස ගන්න ඕන නිසා මෙතනදී කේක් එක උඩ අයිසින් කරගන්නවා. දැන් මේ අයිසින් කරගත්ත කේක් එක උඩින් මම අර චූටි තීරුවක් කපලා රෙඩ් වෙල්වෙට් කේක් කෑල්ලක් අයින් කරගත්තානේ. ඉතින් ඒකම කුඩු කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් එකතු කරගන්නවා. එතකොට පොඩි ලස්සනක් එනවානේ. ඉතින් මේ කේක් එක මම පොඩි කේක් කෑලි වලට තමයි කැපුවේ. මොකද අර ක්‍රීම් චීස් උත් දාලා තියෙන නිසා ගොඩාක් කන්නත් බෑ රෙඩ් වෙල්වෙට් කේක් මට නම්. ඉතින් ඒක නිසා මම අර පොඩි කෑලි වලට කෑලි 16ක් විතර කපා ගත්තා මේකෙන්. පළවෙනි කෑලි 4 කපනකොටම කට්ටියට වීඩියෝ එක කරලා ඉවර කරනකන් ඉන්නත් බෑ. ඒගොල්ලන් අරගෙන කාලා බැලුවා. දැන් මෙතන ඕගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්නන්නේ මම කෑලි 12යි. නැත්නම් මම 16කටම කපා ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරිම ලස්සනට තියෙන්නේ. ඔයාලට ගෙදරකට උනත් හරිම ලස්සනට බොක්ස් එකක දාලා අරගෙන යන්න පුළුවන් හදලා. ඉතින් ඔන්න බලන්න කොහොමද මම හදාගත්තේ කේක් එකේ ඇතුල් පැත්ත තියෙන්නේ කියලා.